මීට වඩා මේ දෙන්නට දෙන්න තෑග්ගක් මන් දන්නේ නැහැ. මං හිතනවා මට ඕගොල්ලන්ට දෙන්න පුළුවන් උපරිම සතුට මගේ ජීවිත කාලය තුල මම මේ වෙනකන් කරලා තියෙන දේවල් අතර මං දීලා ඇති කියලා. අම්මා ගැන මම අහලා තියෙන මගේ හිතේ මිම්මට අනුව මම කැමැතිම වචන ටික තියෙන්නේ අර අපේ පටන් ගත්ත ආදරේ උල්පතු අම්මා සින්දුවේ. ඒ කියන්නේ එකක් තමයි මේ සඳදිය කොට කිරි වතුරෙන් ඒ දියරින් මුවදෝවා ඒ කෑල්ල මේ අම්මලාට කරන්න පුළුවන් සීමාව. ඒ කියන්නේ අර හඳ දිය කරලා වතුරේ ඒකෙන් කිරි වගේ හදලා ඒකෙන් මූණ හොදන මට්ටමට අම්මලාට කරන්න පුළුවන් මේ කමිට්මන්ට් එක ඇත්තටම මාරයි. මේ ඉතින් මේ මම මේක වෙලාවක් කරගන්නවා මගේ අම්මයි තාත්තයි දෙන්නව ස්ටේජ් එකට ගෙනලා දෙන්න. අපේ තාත්තා විශේෂයෙන් හරි කැමතියි මේ ලොකු වැඩ කරන්න, දැවැන්ත වැඩ කරන්න හරි කැමතියි. අම්මා ඒ වගේ වැඩ කරන අයට කැමතියි. ඒකනේ ඉතින් යාළු වෙන්න ඇත්තේ. එතකොට මේ ආරාධනාව මගේ අම්මටයි තාත්තටයි මේ ස්ටේජ් එකට එන්න කියලා. මං හිතනවා මට ඕගොල්ලන්ට දෙන්න පුළුවන් ලොකුම දවස් තාත්තගේ බර්ත්ඩේ එක දීප දවස් 4-5කට කලින් මට ලොකු තෑග්ගක් දෙන්න පුළුවන් වුණේ නැහැ. මං හිතනවා මේ මම කරලා තියෙන දේ අපි ඕගොල්ලෝ එකතු වෙලා කරලා තියෙන දේ ඒකට ඇති කියලා. මෙහෙන් එමු ටක් ගාලා දෙන්න පොඩ්ඩක් ආවනම් මට නිකන් පෙන්වන්න විතරයි ඕක. ඕගොල්ලන්ගේ වෙලාව වැඩි ගන්න නැහැ මම මේ ස්ටේජ් එක ඕගොල්ලන්ගේ මං ඉතින් හැමදාම ස්ටේජ් වලට නගිනවනේ හරිද මට ඉතින් එන්න තියෙන තැන් දෙක තුනක් තියෙනවා මේක ඒකෙන් පිට තිබුණ එකක් ඔන්ලයින් ළමයි මොකද දන්නේ නැහැ සත්‍ය අර ඒක බලලානේ පුරුද්ද ඉතින් ස්ටේජ් එක ඉන්න කට්ටිය එන්න ස්ටේජ් එකට මේ ඉස්සරහට මෙමු මීට කලින් මම මේ ස්ටේජ් එකට මේ දෙන්නවා ගෙනල්ලා තියෙනවා 2022 4 වෙනි බෑච් එකේ නිකන් පොඩි ඉවෙන්ට් එකකට මේ ඉන්නේ මගේ අම්මයි තාත්තයි මීට වඩා මේ දෙන්නට දෙන්න තෑග්ගක් මන් දන්නේ නැහැ. මං හිතනවා මට ඕගොල්ලන්ට දෙන්න පුළුවන් උපරිම සතුට මගේ ජීවිත කාලය තුල මම මේ වෙනකන් කරලා තියෙන දේවල් අතර මං දීලා ඇති කියලා. ස්තුතියි මේ වෙනකන් මට මේ තැනට එන්න අදටත් හැම දෙයකදීම මාර හයියක් වෙලා ඉන්නවා. මේ හැම දෙයකටම ස්තුතියි. මීට වඩා දෙයක් මේ හැමෝම ඉස්සරහා මීට වඩා දෙයක් මං හිතන්නේ නැහැ මට තව ඕගොල්ලන්ට කරන්න පුළුවන් ඇති කියලා. එහෙම දෙයක් තියෙනවා නම් ඒ දේත් මං කරනවා. thank you හැමෝටම මේ සපෝට් එක.